ඒ තිලංග දුෂ්‍යන්ත සමරසිංහ මහත්මයා පිළිමතලාවේ ඒ වගේම චන්ද්‍රලතා සමරසිංහ මහත්මිය පිළිමතලාවෙන් ඒ වගේම මීරිගම සහ ඒ පිළිමතලාවේ නිර්දනය කරමින් ආපු ඒ පවුල් වල සෑම සිදු දෙනාමත් ඒ වගේම ගාමිණී සමරසිංහ මහත්මයාගේ ලහිරු සමරසිංහ මහත්මයා තිලංග දුෂ්‍යන්ත සමරසිංහ මහත්මයා ලක්මාල් මීගහපොළ මහත්මයා ඇතුළු මේ නමක් කියන්ට අතපසු ඒ සාදුකාරයක් හයිදුණු පිරිසිනාද ඒ ඇසීපත් කරගෙන තමයි මේ මහා සත්කාරයන් සිද්ධ කරේ. ඒ ආකාරයෙන් පළමුව සිහිපත් කරගන්න ඕනේ අනන්ත සංසාරයේ පට මේ ආකාරයෙන් අනන්ත සංසාරේ පටන් මේ මොහොතක් කායික ගමනේදී අන්‍යෝන්‍ය සහයෝගී උදව්පකාර මැදේ තමයි මේ සසර ගමනේ ඉන්නේ. ඒ සුචරිත ගුණ ධර්මයක හරි නනවා ගන්න ඒ කුඩා කලක් ගත කරන සමයේ පටන්ම මේ මොහොතක් තා ඒ අපි වරද කර පිළිවෙලදී අවවාද දුන්නා පිළිසෙද්ද මේ අන්තරේ ගත්තා මේ මෞර්ෂක් ලැබුණු අවස්ථාවේ ඉඳන්ම ඒ කුඩා කලක් ගත කරලා අධ්‍යාපන කටයුතු හදාarලා ඒ වගේම රැකීරක්ෂා හදාarලා ඒ වගේම ආවාහ කරගෙන මේ ගත කරන මේ මොහොතක් වාම අන්‍යෝන්‍ය සහයෝගී වෙන ගමනක් තමයි තියෙන්නේ. මේ ගමනේදී කාය විචිත්‍රයක්, චිත්ත විචිත්‍රයක් ඇති නොවි ඒ සුචරිතයකම වැඩිපුර මෙහෙයුම් නිසා තමයි මේ ආකාරයෙන් මේ ධනක් වෙනක් හරි දෙන්න පසුවලක් සැකසීලා ඒ සුචරිතවත් ගුණ ධර්මයක් ඇසුරු වෙන්න හේතුක වෙන්නේ. අනන්ත සංසාරයේදී ආසන්න වශයෙන් මේ බඳු පරිසරයක් ඇසුරුලා තමයි මේ බුද්ධ ශාසනයක් නිවිලා මේ ඇත්ත යථාර්ථය දකින්න කවදා හරි මේ හේතු ගැලපෙන්නේ. එහෙනම් අනන්ත සංසාරයේ පටන් අන්‍යෝන්‍ය වශයෙන් උදව් උපකාරී අංශු මාත්‍රික උදව් උපකාරුන් හේතු අප්‍රමාණයි. ඒ මගත්තට එනකොට වේවා ආරවල් අද වේවා අඳුන් කලමු වේවා ආහාර පාන වේවා මේ හැම දෙයකින්ම ඒ හිත දුෂ්ට පාඩපත් වුණා නම් ඒ දුෂ්ට ජාති පහළ වෙනවා. ඒ සත්පුරුෂ සංසේනයේ අසුණා නම් සත්පුරුෂය පහළ වෙනවා වගේ මේ ආකාරයෙන් මේ හේතු ගැලපිලා මෙතුව කාලයක් පුරාවට ඒ සුචරිතයක ඇසුණු හේතු පරම්පරාව නිසා ඒ අද දින මෙතුව කාලයක් ලැබුණේ බුද්ධ ශාසනයේ අනන්ත ආශිර්වාද වල ඒක රාශි වෙලා ඒ අපි අනන්ත සංසාරේ පටන් උදව් උපකාරු සීලුතෙන් කරාන මේ මහා පුණ්‍ය ගංගා ගරන්නාසේ ගලාගු සිටි පැතිරි පිටාවා සසර වසනාටාකල් කිසි කලකට දුගතියක් නොවේවා සුගතියක් වේවා අභිවෘද්ධියක් වේවා පිළිහිමක් නොවේවා අපිට උදව් උපකාරු සීලුතෙන් කරාන මේ ශක්තිය පිහිදී පැතිරි පිටාවා කියා පළමුව හඳුනාම සාදුකාරයක් ඒ වගේම අනන්ත සංසාරේ පටන් මේ අසත්පුරුෂ සංසේනන ගිලා දුරු කේලම් පර්සාවාද තුනාවාද සම්පප්පලාප කාමිත්‍යාචාර දත්තාදාන රාග දේශ මුහ වශයෙන් දසක්සල් ශක්තියක් ලෝකෙට ගිලා ඒ වාට ගෝචරුන් සත්‍යයෙන් දීර්ඝ බාටපත් වෙලා මහා අවඩ අසාධාරණ කුරුක් සත්‍යයන් සිද්ධ වුණා නම් අද දින ඒ සියලු ආකාරයේ වරද විදිහට දැකලා තේරුම් අරගෙන මේ බුද්ධ ශාසනයේ මේ නැගුණු මහා ශක්තිය ඒ සියලු තන කරා වන්දි ගෙවිලා නිදහස් වෙන්න ඒ සියලු ආකාරයෙන් ප්‍රමාණාත්මකයි ඒ සතර සිදුණු සියල්ලේ ප්‍රමාණාත්මකයි අද දින බුද්ධ ශාසනය තුළලා ඒ නැගුණු ශක්තිය අප්‍රමාණයි ඒ අප්‍රමාණ යහපතකගේ ප්‍රමාණාත්මකව වන්දි ගෙවිලා නිදහස් වෙන්න මහා බලයක් සේ අද දින මේ ශක්තිය ඒ අපින් නවලට සාධාරණපත් හැමදෙන කරාම මහා පුණ්‍ය ගංගා ගරන්නාසේ ගලාගත් පිළිපී පැතිරි පිටාවා සතර වසනාතාකල් කිසි කලකට එයට සුගතියක් නොවේවා සුගතියක් වේවා අභිවෘද්ධියක් වේවා පිළිහිමක් නොවේවා අපේ නවලට සාධාරණපත් හැමතෙමත් මේ මහා ශක්තිය විහිදී පැතිරි පිටාවා ආශිර්වාද කරලා ඉඳලාම සාදුකාරයක් පවත්වන්න සාදු 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 ඒ වගේම අනන්ත සංසාරේ පටන් අන්‍යෝන්‍ය සහයෝගී ඥාතිත්වයෙන් ඒ ඥා කියලා කියන්නේ ඉෂ්ටත්වයේ දැනෙන ස්වභාවය අපිට මේ යම පිළිබඳ දැනෙන්නේ නැති ඉන්න ඉෂ්ටත්වයක් වැටෙන්නේ මේ ආකාරයෙන් මේ ඥාති සම්බන්ධයෙන් තමයි සමීපවමක් ඇසුරුලා ඒ සසරේ ආසන්න අද්දවල ඒ ආර්ථික විශ්යගේ ආදි වශයෙන් මේ දේවල් ඇසුරුලා ඒ ගුණ ධර්ම තමයි අපිට මේ විදිහට පහළ වෙන්නේ ඒ වඩා ආසන්න හේතු එහෙනම් අපිට මේ යමක් හොඳක් කරන්න හිතනත් ඒ වාගේ මහා සම්බන්ධයක් තියෙනවා ඒ වගේ සිහිපත් කළා ඒ හේතුඵල රටාව තේරුම් අරගෙන ඒ ඥාතිත්වයෙන් සාසම්බන්ධුන් මේ නමක් කියන අතපසුණත් හිතදෙවුවත් ඒ ඥාතිත්වයෙන් සාසම්බන්ධන හැමදෙනාටත් මේ අපි කරන ඒ සත්කපියුතු වලට අනුව සතුටු වෙන්න මහා අවස්ථාවක් සැලසලා ඒ පූජාවන්ට ආරාධනා කළා මේ ආකාරයෙන් මේ මහා යුතුයකමක් වන්දයක් ඉස්තරිත කළ පිරිසක් වෙනවා ඒ ආකාරයෙන් මේ මිය පරලෝ යන දුන්නේ පිරිස අතරේ
ඒ විම වීර විමල් සමරසිංහ මහත්මයාගේ අවුරුද්ද පිරීම නිමිත්තෙන් ඒ වගේම ඥානවතී සමරසිංහ මහත්මිය ඒ මාස 5ක් පිරීමෙන් ඒ වගේම ඊ සමරසිංහ මහත්මයා අවුරුදු 30ක් ඒ වගේම ඒ වීර විමල් සමරසිංහ මහත්මයාගේ වාර්ෂික පිරීමේ පින්කම සිහිපත් කළයි මේ ආකාරයෙන් මේ නමක් කියනට අතුපසු හිත තබන ඒ වගේම පින් බලාපොරොත්තු වෙන ඒ හතුරු පරම්පරාගත ඒ පිරිසද්ද ඒ අය හැමසෙන් කරාම මේ මහා ශක්තිය මහා පුණ්‍ය ගංගා කරන්නාසේ කරාගේ සුවිදී පිළිපිටාවා සසර වසනා කාර්යකල් සිකලක දුගතියක් වේවා සුගතියක් වේවා අභිවෘද්ධියක් වේවා පිළිවීමක් වේවා උතුම් නිවන් මාර්ගට ලැබුරු වෙන්න ඒ ඥාතිත්වයෙන් සම්බන්ධ සියලු දෙනාටම හේතු වෙල වේවා කියා සිහිපත් කළා නැවත වාරයක් හඳුනනම සාදුකාරයක් සාදු 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 ඒ වගේම දෙවන ගතිය ලෝක විද්‍යාමාන